ආයුබෝවන් අද අපි කතා කරමුද ගොඩක් වෙලාවට අපි එදිනෙදා අත්දැකීමක් වුණත් ඒ තරම් කතා බහට ලක් නොකරන හැබැයි අපේ ඇඟ සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම ආහාර දිරවීමේ පද්ධතිය ගැන හරිම වැදගත් ඉඟි දෙන දෙයක් ගැන. ඔව් ඒ කියන්නේ මල පහවල ස්වභාවය ගැන නේද? හරියටම මල පහවල ස්වභාවය අනුව සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියවෙන්නේ කියන එක අපි මේකට පදනම් කරගන්නවා ආමාශාන්තර රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. වෛද්‍ය සිති එයාගේ පැහැදිලි කිරීම. ඒක හොඳ මූලාශ්‍රයක්. එතුමා මේවා හරි සරලව පැහැදිලි කරනවා. ඔව්. ඉතින් අපේ අරමුණ තමයි මේ අපි හැමදාම දකින සරල දෙයින් අපේ ආහාර දිරවීමේ සෞඛ්‍ය ගැන මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් ගැඹුලින් බලන එක. හොඳයි. පටන් ගමු එනම්. හරි. වෛද්‍ය සිති මේක වර්ග කරලා තියෙනවා. පළවෙනි වර්ගය තමයි අර ගල් කැට වගේ තද එකිනෙකට වෙන්වුණු කැලි. මේක මලබද්ධතියම තමයි නේද? අනිවාර්යයෙන්ම. ඔව් ඊක තමයි දරුණුම මලබද්ධතේ ලකුණක්. මල පහ බඩවැලේ වැඩි වෙලාවක් රැඳිලා ශරීරයේ ඒකෙන් පුළුවන් තරම් වතුර උරාගත්තම තමයි ඔහොම වෙන්නේ. ඒ කියන්නේ ආහාර ගමන හරිම හෙමින් යන්නේ. ඔව් ගොඩාක් හෙමින්. හරි. එතකොට දෙවෙනි වර්ගය ඒකත් ටිකක් ඒ වගේ සොසේජස් එකක් වගේ හැඩයට තිබ්බට ඒකත් ගැටිති සහිතයි තදයි වගේ. ඒකත් මලබද්ධතය පැත්තට තමයි බර. සමහර විට අර පළවෙනි එක තරම්ම දරුණු නෑ. ඒ තාමත් කියන්නේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත නෑ. වතුරයි තන්තු ඒකනේ ෆයිබර් මදි වගේ කියලා. එතකොට තුන්වෙනි එක වෛද්‍ය සෙති කියන විදිහට නම් මේක තමයි නියම තක්කේ නේද? සොසේජස් එකක් වගේ හැබැයි සිනිදුයි පහසුවෙන් පිට වෙනවා. හරියටම. ඒක තමයි ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක වගේ. ඒ කියන්නේ හැමදේම සමබරයි. ආහාර දිරවීම වදට වෙනවා. බඩවැල හරහා හරියට ගමන් කරනවා. ජලයේ ප්‍රමාණයත් නියම ගානට තියෙනවා. ඒක තමයි එහෙනම් නිරෝගී ලකුණ. ඔව්. හොඳයි. හතරවෙනි වර්ගයේ මේකත් සොසේජස් එකක් හෝ සර්පෙක් වගේ කියලා කියනවා. සිනිදුයි මෘදුයි තුනට වඩා ටිකක් මෘදුයි වගේ. ඔව් ඒකත් හොඳ තත්වයක්. හැබැයි සමහර වෙලාවට ඒකෙන් කියවෙන්න පුළුවන් ආහාර පොඩ්ඩක් වේගයෙන් ගමන් කරනවා වැඩි කියලා. නැත්නම් සමහර වෙලාවට කෑම වේල් කීපයක් එක දිගට ගත්තම ඔහොම වෙන්න පුළුවන්. හරි. ඊළඟට පස්වෙනි එක මේක අර මෘදු ගුලි වගේ පැහැදිලි දාර තියෙනවලු. ඔව් මේක පොඩ්ඩක් අර 3යි 4යි තරම් හොඳ නෑ. මේකෙන් කියවෙන්නේ බොහෝ විට තන්තු මදි වෙන්න පුළුවන් ෆයිබර්ස්. එතකොට තමයි අර වගේ වෙන්වන ගුලි වගේ එන්නේ. ඒ කියන්නේ ආහාරයේ තන්තු මදි කියන එකට ඉංගියක්. වෙන්න පුළුවන් නැත්තම් දිරවීමේ වේගය පොඩ්ඩක් විතර වැඩි. හරි. එතකොට 6 වෙනි එක මේක අර ධාර පැහැදිලි නැටි බුරුල් දියාරු වගේ කෑලි. දිරාගිය පෙනුමක් තියනවා කියලාත් කියනවා. ඔව් ඒක පොඩ්ඩක් පාචනයේ පැත්තට බරයි මන්ද පාචන තත්වයක් වෙන්න පුළුවන්. ආහාර හයියෙන් බඩවැල දිගේ යනකොට වතුර හරියට උරා ගන්න වෙලාවක් නැහැ ශරීරයට. එතකොට ඒකට හේතුව මොනවද? සමහර විට සුළු ආසාදනයක් වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි කෑම කල්ලන්නේ නැතුව ගියාම. එහෙල වෙන්න පුළුවන්. හරි. අන්තිම එක 7 වෙනි වර්ගය මේක සම්පූර්ණයෙන්ම දියරමය ඝන කෑලි මුකුත්ම නැහැ. වෛද්‍ය සිතෙත් අවධාරණය කරනව නේද? මේක නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕන තත්වයක් කියලා. අනිවාර්යයෙන්ම. ඒක පැහැදිලිවම පාචනය. මෙතනදි වෙන්නේ ශරීරයට ජලය වගේම පෝෂ්‍ය පදාර්ථත් හරියට උරාගන්න බැරි වෙන එක. මේක ආසාදනයක් නිසා වෙන්න පුළුවන්, දරුණු ආසාත්මිකතාවක්, නැත්නම් වෙනත් බඩවැලේ ලෙඩක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක දවසකට සැරයක් දෙකක් නෙවෙයි දිගටම වගේ තියෙනවනම් ඔව් දවසකට 3 පාරකට වඩා යනවනම් නැත්නම් දවස් 2-3ක් දිගටම තියෙනවනම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. මොකද විජලනය වෙන්නත් පුළුවන්. හරිම වැදගත් කාරණයක් ඒක. ඔව්. ඉතින් බලන්න මේ වර්ගීකරණය කොච්චර සරලද ඒත් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. Tamange ඇඟේ මේ වෙනස පොඩ්ඩක් බලාගෙන ඉන්න එකෙන් කැම බීම ගැන වතුර බොන එක ගැන එම නැත්නම් යටින් තියෙන ප්‍රශ්නයක් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම. ඒ කියන්නේ අපි එනිමෙදා එච්චර හිතන්නේ නැති දෙයක් වුණාට මේක නිරීක්ෂණය කරන එකෙන් අපේ ඇඟ ඇතුලේ වෙන දේවල් ගැන ලොකු තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඒකනේ. හැබැයි ඉතින් මේකත් කියන්නම ඕන මේක මග පෙන්වීමක් විතරයි. මේක දිහා බලලා Tamanටම ලෙඩක් අඳුනගන්න යන්න හොඳ නැහැ. ඔව් ඒක වැදගත්. මොකක් හරි වෙනසක්
විශේෂයෙන් අර අන්තිම වර්ගය වගේ තත්වයක්. එහෙම නැත්නම් මල පහ එක්ක ලේ යනවා වගේ දෙයක් දැක්කොත් ඒක දිගටම තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හරිම දේ. මේක රෝග විනිශ්චයක් නෙවෙයි. හරි. එතකොට සාරාංශයක් විදියට ගත්තොත් මේ මලපහවල පෙනුම කියන්නේ ඇත්තටම අපේ ආහාර දිරවීමේ සෞඛ්‍යයේ වගේම සමස්ත සෞඛ්‍යයේත් යම්කිසි කැඩපතක් වගේ වෙන්න පුරුවන්. ඒ ගැන පොඩ්ඩක් හිතන එක වටිනවා. හරියටම. අන්තිමට මට හිතෙනවා මෙහෙම දෙයක්. මේ වගේ සරල ලකුණක් ගැන අපි අවධානය යොමු කරන්න පටන් ගත්තාම ඒක නිකන් නිරීක්ෂණයක් විතරක් නෙවෙයිනේ. පුළුඹවනෝ නේද අපේ ආහාර ගැන අපේ පුරුදු ගැන පොඩ්ඩක් වැඩියෙන් හිතන්න. ඒ කියන්නේ ඒ දැනුවත්කම තවත් හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න පළවෙනි පියවර වෙන්නත් පුළුවන් නේද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු කරනවා.